හෙලෝ බෝයිස් ඔන්න ඔයාලටත් එකතු වෙලා ඉන්නේ Noob Plays Tutorials YouTube channel එකත් එක්ක. ඉතින් ගොල්ලනේ මම අදත් තරන් ආවා ඔයාලට සුපිරි වීඩියෝ එකක්. ඉතින් කාලයකට පස්සේ තමයි මේ ටෙක් වීඩියෝ එකක් මම අරගෙන ආවේ PC සම්බන්ධව. ඉතින් අද අපි කතා කරමු Intel වලින් low budget brand new PC build එකක් කරන්නේ කොහොමද කියලා. ප්‍රයිස් එක කොච්චරක් වගේ යනවාද කියලා තමයි අද අපි කතා කරන්න යන්නේ. ඉතින් බොයිස් මෙතනදී කියන්න ඕන මම මේ වීඩියෝ එක කරන්නේ Intel lovers ලට. ඒ නිසා Ryzen lovers ලා කලබල වෙන්න එපා. මම කියන්නේ මේ Intel සුපිරිමයි Ryzen සුපිරිමයි කියලා. ඉතින් දෙකම හොඳයි. ඇත්තටම කිව්වොත් 12 gen එක වෙනකන් Intel ලා හොඳ ගේමක් දීලා ආවා. Ryzen ලට වඩා උඩින් හිටියා. ඉතින් 12 gen එකෙන් පස්සේ 13 14 15 වගේ ඒ ජෙනරේෂන් වලදී තමයි Intel ලා පොඩ්ඩක් පසුබෑම එක ලක් වුණේ. ඇත්තටම පොඩ්ඩක් නෙමෙයි ගොඩක් පසුබෑම ලක් වුණා. ඉතින් Ryzen ලා දැන් උඩටම ගිහිල්ලා තියෙනවා. ඉතින් අපි බලමු දැන් ඊළඟට එන ජෙනරේෂන් එකෙන් Intel ලා ආයෙත් අර කම්පිටිෂන් එක දීලා තරගෙන් උඩට එයිද කියලා. ඉතින් කොල්ලනේ මට අද හිතුණා Intel lovers ලටත් වීඩියෝ එකක් ගේන්න ඕනි කියලා. ඉතින් ඔයාලට මතකයි මම කලින් වීඩියෝ එක ගෙනාවා මගේ PC එක සම්බන්ධව. ඉතින් ඊට පස්සේ මම ගෙනාවා මගේ PC එක හැදුවා වගේම Ryzen build එකක්. ඉතින් ඔයාලට මතක ඇති බැලුවේ නැත්තම් මෙතන මේ උඩ වැටෙන කාඩ් එකෙන් ගිහිල්ලා ඒකත් බලලා එන්න. ඉතින් ඒ වගේ තමයි මට අද හිතුණා Intel lovers ලටත් වීඩියෝ එකක් කරන්න ඕනි කියලා. ඉතින් boys මම මෙතනදී ගත්තේ මම ඔයාලට කිව්වනේ මේ Intel ලා 12 gen වෙනකන් හොඳට කරගෙන ආව වැඩේ ඊට පස්සේ තමයි පොඩ්ඩක් අනාගත්තේ. ඉතින් boys 2026 දී Intel වලින් build එකක් හදනවා නම් අඩුව මේ 12 gen වත් හදන්න ඕන බජට් එකත් එක්ක. ඉතින් ඇත්තටම කිව්වොත් 10 gen 11 gen වගේ නම් හදලා ඇත්තටම තේරුම් නැහැ brand new. ඇත්තට ඒක brand new තියනවද නැද්ද දන්නෙත් නැහැ. මට හිතෙන්නේ නම් ඒක brand new නැතුව ඇති මම මේ හොයලා බැලුවේ නැහැ. ඉතින් මේ ඔයාලට පේනවාද මම දැන් ඉන්නේ මේ ලංකාවේ ටිකක් ප්‍රසිද්ධ ෂොප් එකක වෙබ්සයිට් එකේ. ඉතින් මේ මුලින්ම කියන්න ඕන මට මේ කවුරුවත් ප්‍රොමෝට් කරන්න මේ ප්‍රොමෝෂන් වීඩියෝ එකක් නෙමෙයි. ඉතින් මේ මට හිතිච්ච සයිට් එකට මම ගියේ. ඉතින් ඔයාලට පේනවාද මම මෙතන යූස් කරන්නේ Intel Core i5 12400. එහෙම නැත්නම් 12400 F කියන ප්‍රොසෙසරේ. ඉතින් මේ F කියන ප්‍රොසෙසරේදී මේ මෙන්න මේ F අකුරෙන් මෙන්නේ ඔයාලට මම කලිනුත් කියලා ඇති මෙතනදී onboard graphics මේ ප්‍රොසෙසරේට include වෙන්නේ නැහැ. එතකොට අපිට වෙනම VGA card එකක් මේකට use කරන්න වෙනවා මේ build එකෙන් අපිට monitoring output එකක් ගන්න. ඉතින් ඔයාලට පේනවා ඇති මේ ප්‍රොසෙසරේ 40000ක් වගේ වෙනවා. මේ box and cooler මුකුත් එන්නේ නැහැ මේක tray version එක. ඉතින් කොල්ලනේ මේ tray ප්‍රොසෙසර වල වෙනම කතන්දරයක් තියෙනවා. ඒකට මම වෙනම වීඩියෝ එකක් ගේන්නම්. ඉතින් ඔයාලට ඕනි නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න මම අනිවාර්යයෙන් මේ වීඩියෝ එක අරගෙන එන්න. නැත්නම් මම කමියුනිටි පෝස්ට් එකක් හරි දාන්න. ඉතින් අපි බලමු මේ ප්‍රොසෙසරේ තියෙන ස්පෙસિෆිකේෂන් මොනවද කියලා. හරි බොයිස් ඔයාලට පේනවා ඇති මම මේ විදිහට Intel එකේ ඔෆිෂියල් සයිට් එකට ගියා. ඉතින් එතනදී ඔයාලට පේනවා ඇති Intel i5 12400F කියන ප්‍රොසෙසරේ ස්පෙસિෆිකේෂන් ගත්තොත් අපිට තියෙන cores 6යි threads 12යි. ඉතින් කොල්ලනේ මේ efficient cores කියන්නේ මෙතනදී ප්‍රොසෙසරේ normal වැඩක් මෙන්න මේ වගේ දැන් මම මේ වගේ මේ browsing කරන්න අන්න ඒ වගේ normal වැඩදී වැඩ කරන්න තමයි මෙන්න මේ විදිහට මේ efficiency course යාලා හඳුන්වලා දුන්නේ. ඒ වුණාට මේ ප්‍රොසෙසරේදී එහෙම course බලා ගන්න හම්බෙන්නේ නැහැ. මෙන්න මේ විදිහට සාමාන්‍ය performance course තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒ වගේම base clock එක 2.5 GHz තියෙනවා. boost clock එක 4.4 GHz තියෙනවා. ඉතින් මේ විදිහට තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් කොල්ලනේ මේ ප්‍රොසෙසරේ DDR4 සහ DDR5 කියන දෙකටම support කරනවා. ඉතින් ඒ නිසා අපිට මේ දෙකෙන් කැමති එකකට දාගන්න පුළුවන්. ඉතින් ඇත්තටම කිව්වොත් කැමති එකකට දාගන්න බෑ. බජට් එක తీරනවා නම් පුළුවන්. ඉතින් ඔයාලා දන්නවා DDR5 වලට ගියාම RAM වල price එක කොහොමද කියලා. ඉතින් ඒ නිසා මම අද කරන්නේ DDR4 වලින් මේ build එක ඔයාලට මම කරන විදිහ කියන්නේ. ඉතින් එච්චරයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මෙතනදී මේ අනිත් විස්තර තියෙනවා ඔයාලට කැමති නම් ගිහිල්ලා බලන්න පුළුවන්. ඉතින් මම ආවා ආයේ අපි quotation එක ගන්න වෙබ්සයිට් එකට. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපේ processor අපි තෝරගත්තේ. ඊට පස්සේ මම යනවා motherboard එකට. ඉතින් motherboard එක ගත්තාම කොල්ලනේ මම අරන් තියෙන්නේ H610M කියන motherboard එක. ඉතින් boys මෙන්න මේ H series එකේ motherboard කියන්නේ Intel වල entry level chipset එක තියෙන motherboard වලට. ඉතින් මම මෙතනදී මේ විදිහට මේ board එක අපේ quotation එකට add කරගන්නවා. ඉතින් කොල්ලනේ මේකෙදි ඔයාලට මම පෙන්නන්නම්. හරි boys ඔයාලට පේනවා මෙතනදී මේ board එකේම අපිට DDR5 version එකයි DDR4 version එකයි බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට හිතන වැඩි දැන් මේ මම බොරුවට මේ DDR4 එක add කරේ මේක රුපියල් 500 නේ මේ DDR5 එක වැඩි කියලා. ඇත්තටම කිව්වොත් මේ DDR5 වලට යන එක ඇත්තටම හොඳයි. 2026 ගත්තාම හරිනම් build එකක් කරන්න ඕන DDR5 වලින්. නමුත් මේ RAM වල තියෙන කේස් එක නිසා අපිට DDR5 යන එක මේ දවස්වල මේ බජට් එකත් එක්ක පොඩ්ඩක් හීනයක් වෙලා තියෙනවා කොල්ලොන්ට. ඉතින් ඒ නිසා තමයි මම මේ DDR4 board එක
මේ කොටේෂන් එකට ඇඩ් කරන්න හිතුවේ. ඉතින් අපන් ඉස්සරහට පෙන්නන්නම් DDR4 වලයි DDR5 RAM වලයි ප්‍රයිස් එකේ වෙනස. හරි. ඔයාලට පේනවා ඇති දැන් මම ආවේ RAM වලට. ඉතින් මේ RAM එක ඔයාලට පේනවා ඇති Corsair 16GB RAM එක ඔයාලට පේනවා ඇති මෙතන 39ක්. ඒ කියන්නේ 40ක් කියමුකෝ අපි 40000ක් වෙලා තියෙනවා. ඉතින් boys මම PC එක build කරලා තියෙන්නේ 2025 7/21. ඉතින් එතකොට මම මේ RAM එක buy කරේ 12000කට. ඉතින් ඔයාලා හිතන්න මේක RAM එක කොච්චර ගණන් ගිහිල්ලාද කියලා මම මේ කතාව කලිනුත් මගේ වීඩියෝස් වල කියලා තියෙනවා. ඉතින් මේ RAM එකමයි මම ගත්තේ 12000ට. ඉතින් මේක දැන් වෙනකොට 40,000ක් විතර වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා අපිට මේ RAM case එකත් එක්ක තමයි මෙතනදී අපි මේ DDR4 කියන කැටගරි එක තෝරගන්න උනේ. ඉතින් මම ඔයාලට පෙන්නනවා DDR5 RAM වල price එක කොහොමද කියලා. ඉතින් ඔයාලට පේනවා ඇති මේ වල price බලන්න විදිහකුත් නැහැ. out of stock තියෙන්නේ. ඉතින් අපි මේ RAM එකේ speed එක පොඩ්ඩක් වෙනස් කරලා මේ ඔයාලට පේනවා ඇති මේ DDR5 RAM වල මෙන්න මේ RAM එක ඔයාලට පේනවා ඇති 1.27ක් වෙලා තියෙනවා. ඉතින් මේ මම ඉස්සරහට පෙන්නන්නම් අපේ ඇඩ් කරපු VGA කාඩ් එකේ ප්‍රයිස් එක. ඉතින් මේකත් එක්ක ඔයාලා පොඩ්ඩක් බලන්න මේ RAM එක දාලා මේ VGA කාඩ් එක දැම්මම කොහොමද කියලා. ඉතින් අපි ඒ නිසා අපි දැනට නෙමෙයි අපි මේ බිල් එකට DDR4 වලින් RAM එකක් ඇඩ් කරමු. මට හිතෙන්නේ කොල්ලනේ අපේ බජට් එකත් එක්ක මේ බජට් එක යන්නේ 280ක් වගේ බජට් එක යන්නේ VGA කාඩ් ඔක්කොම ඇඩ් කරලා. හරි boys ඉතින් අපි මේ PC එකට RAM එකක් ඇඩ් කරමු. මෙන්න මේ විදිහට මෙන්න මේ RAM එක මම add to cart දාලා තියෙන්නේ. ඕනනම් මෙන්න මේ ADATA කියන brand එක සුපිරි. ඉතින් ඒ බ්‍රෑන්ඩ් එකෙන් ඔයාලට ඕන නම් ගන්න පුළුවන් 16GB RAM එක. හරිද? ඉතින් 8GB දාලා දැන් වැඩක් නැහැ බොරු වැඩක් ඇත්තටම කිව්වොත්. ඉතින් අපේ මේ motherboard එකේ limitation තියෙනවා මෙන්න මේ විදිහට ඔයාලට පේනවා ඇති RAM slot දෙකයි තියෙන්නේ. ඉතින් 8GB දෙකක් දාලා 16GB කරනට වඩා ඉතින් දැන් 16GB එකක් දාලා ආයෙ තව පස්සේ මේ 16GB එකක් දාගන්න නම් 32GB total වෙනවනේ. එතකොට ගේමක් ගහන්න පුළුවන් අර 8GB දෙකට වඩා. ඉතින් ඔයාලට පුළුවන් මේ RAM එක හරි මේ RAM එක හරි ඇඩ් කරන්න. ඉතින් මම මේ RAM එක දැනට ඇඩ් කරගත්තා. ඉතින් කොල්ලනේ ඔයාලට මෙන්න මේ Corsair මෙන්න මේ RAM එක ගන්න පුළුවන් නම් ඉතින් මේකේදී ඔයාලට වෙනවා ඉතින් මෙන්න මේ විදිහට heat sink එකක් තියෙනවා. ඉතින් heat sink එක තියෙන නිසා පොඩ්ඩක් පොඩි වාසියක් තියෙනවා. RAM එක රත් වෙද්දි පොඩ්ඩක් heat sink එක නිසා ඒක පොඩ්ඩක් balance වෙනවා. ඊළඟට අන්න මෙන්න මේක තමයි සුපිරිම වැඩේ. මෙන්න මේ VGA කාඩ් එක තමයි මම ඇඩ් කරේ අපේ බිල් එකට. හරිද? 5050 කියන්නේ ඇත්තටම මං ගාව තියෙන්නේ මෙන්න මේ කාඩ් එකමයි. ඒ නිසා මට එක්ස්පීරියන්ස් එක තියෙන නිසා මම මේ කාඩ් එක ඇඩ් කරේ. ලෝ බජට් කාඩ් එක නිසා. ඉතින් මේක ඇත්තටම කිව්වොත් කට්ටිය අර කියනවා වැඩක් නැහැ කියලා. ඒ වුණාට මේක සුපිරි කාඩ් එකක්. ගේමින් වලදී 5050යි 5060යි ගත්තොත් ඇත්තටම කිව්වොත් පොඩි වෙනසක් තියෙන්නේ. උපරිම වුණොත් FPS 20ක වෙනසක් තියෙයි. ඒ නිසා ඉතින් ඔයාලා පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. දැන් මේක 1.25යිනේ. මේක 1.55යි. එතකොට 30ක් විතර මේ කාඩ් එක වැඩි. ඉතින් FPS 20ට ඔයාලා 30ක් වීදම් කරනවාද කියන එක ඒක ඔයාලා පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. ඉතින් එහෙම නැත්නම් ඔයාලට පුළුවන් මෙන්න මේ 3050 කාඩ් එක ගන්න. ඇත්තටම කොහොමද මේ 3050 කාඩ් එක කියන්නේ දැන් ඇත්තටම මේක බ්‍රෑන්ඩ් නිව් වරගෙන ඇත්තටම වැඩක් නෑ. පොඩ්ඩක් ඔයාලට බජට් එක මදි නම් ඉතින් කරන්න දෙයක් නෑ මේ කාඩ් එකක් ගන්න. ඉතින් නැත්නම් මෙන්න මේ කාඩ් එක ගන්න. ඇත්තටම කොහොමද මේ කාඩ් එකෙත් මෙන්න මේ ප්‍රයිස් එක වටින ප්‍රයිස් එක නෙමෙයි. මම බිල් කරද්දි මේ කාඩ් එක ගොඩක් අඩුවට තිබ්බේ. ඉතින් ඒකත් පොඩ්ඩක් ඔයාලා හොයලා බලන්න. ඉතින් දැනට මේ කාඩ් එක 20කින් විතර වැඩි වෙලා තියෙනවා. හරි බොයිස්. ඉතින් මේ කාඩ් එකට වඩා බොයිස් මෙන්න මේ කාඩ් එක ගන්නට වඩා ඔයාලට පුළුවන් නම් ගන්න. අපි බලමු මේ කාඩ් එක මේකේ ස්ටොක් තියෙනවද කියලා. 3060 12GB. ඒකත් ස්ටොක් නෑ. බොයිස් මෙන්න මේ වගේ කාඩ් එකක් ගහගන්න තියෙනවා නම් ඔයාලට අර 3050ට වඩා මෙන්න මේ 3060 12GB එක ගහගන්න තියෙනවා නම් ඇත්තටම සුපිරිම කාඩ් එකක් තමයි මේක. ඉතින් ඔයාලට බලන්න පොඩ්ඩක් අඩුවට හොයාගන්නත් පුළුවන් වෙයි මේක. මේ ගත්ත කට්ටිය ඉන්නවා අවුරුද්දක් දෙකක් විතර වොරන්ටි තියෙනවා විකුණනවා. ඉතින් ඔයාලට ඒක ඒ වගේ කාඩ් එකක් ඇත්තටම අඩුවට හොයාගන්න පුළුවන් වුණොත් බලන්න මේ කාඩ් එක සුපිරි 50-50 වගේම performance තියෙනවා. හැබැයි මේක 50-50 තරම performance නැහැ. ඒ වුණාට වීඩියෝ එඩිටිං වගේ ඔයාලා කරනවා නම් මෙන්න මේ VRAM එක වැඩි නිසා ඔයාලට මේ කාඩ් එකෙන් සුපිරි වැඩක් ගන්න පුළුවන්. හරි මම දැනට 50-50 ඇඩ් කරා අපේ මෙන්න මේ කොටේෂන් එකට. හරි බොයිස්. ඊළඟට අපි යමු power supply එකට. ඉතින් මේ power supply එක ගන්න නම් ඔයාලට මේ මම දැනට මේ build එකට ඇඩ් කරපු parts වලට මේ supply එක ඇති. හරිද? මේ සප්ලයි එක හොඳටම ඇති. ඉතින් බොයිස් ඔයාලා මේකේ පොඩ්ඩක් මේ බලන්න මේවල එකතු කරලා. හරිද? ඉතින් දැන් මේවල මේ සයිට් එකට ගියාම මේකේ තියෙනවා මේ කාඩ් එක දානවා නම් ඉල්ලන්නේ අපිට වොට් 500 වගේ පවර් සප්ලයි එකක්. හරිද? ඉතින් මේ වොට් 500 සප්ලයි එකට 550 දානවා කියන්නේ ඔයාලට හිතන වෙදී පොඩ්ඩක් මේ ඔයාලට තේරෙනවා ඇති. වොට් 50යිනේ වැඩියෙන් තියෙන්නේ. ඉතින් ඒක ඇත්තටම කොහොමද මදි. ඒ නිසා ඔයාලා දාන්න ඕනි මෙන්න මේ වගේ 650 එකක් දැම්මොත් ඇත්තටම කිව්වොත් මේකට සුපිරි. එතකොට 150 කොට් 150ක් වැඩියෙන් තියෙන නිසා ඔයාලට කිසි බයක් නැහැ. මේක මේ පවර් සප්ලයි එකට වැඩි ස්ට්‍රෙස් එකක් නැහැ නේ මචං. මං කියන එක ඔයාලට තේරෙනවා ඇති. ඉතින් බොයිස් මෙතනදී වැඩේ වෙන්න ඕනේ
මේ පවර් සප්ලයි එකට දැනෙන්නේ නැති විදිහට 500 550ක් කිල්ලන තැනට 650ක්වත් දාගන්න. එතකොට ස්ට්‍රෙස් එකක් නැතුව ඔයාලට වැඩ ටික කරගන්න පුළුවන් PC එකෙන්. හරි බොයිස්, ඉතින් මේ වලට ඔයාලට මිනිමම් හම්බෙනවා 3 years warranty. ඒ නිසා කිසිම බය වෙන්න දෙයක් නැහැ. brand new build කරන්නේ warranty නිසා තමයි. නැතුව ඉතින් මේ ගානට ඔයාලට full set PC එකක් ගහන්න පුළුවන් used වලින්. ඉතින් boys මට used PC එකක තියෙන ඇත්තටම bad experience. ඒ නිසා තමයි මම මේ වැඩි used save වලට යන්නේ නැත්තේ. ඉතින් ඒ නිසා ඔයාලා පුළුවන් තරම් බලන්න brand new PC එකක්ම build කරගන්න. හරි, අපි මේකෙදි මම use කරන මේ SSD එක තමයි මෙන්න මේ Lexa NM620 256GB NVMe SSD එක. ඉතින් කොල්ලනේ මේකත් සුපිරිම brand new ගන්න තියෙන SSD එකක් තමයි මේ 256 Lexa brand එකේ නේ SSD එක. හරි, ඉතින් කොල්ලනේ මෙතනදී ඔයාලට තව පුළුවන් නම් hard එකක් වගේ 1TB hard එකක් වගේ use කරන්න ඔයාලගේ file save කරලා තියාගන්න. ඇත්තන කිව්වොත් මේක මේ Windows boot කරලා සතියෙන් දෙකෙන් මේක පිරෙනවා. මේ ඉතින් මගේ පෙන්නන්නම් ඔයාලට. මගෙත් තියෙන ඔය SSD එකමයි. ඔයාලට පේනවද මේ? ඉතින් කොච්චර temp file ටික අයින් කරත් වැඩක් නැහැ, මේක පිරෙනවා. SSD එක තනිකරම මේ boot කරලා තියෙන්නේ මේ Windows වලට. ඉතින් boys බලන්න ඔයාලා පොඩ්ඩක් ඒක කල්පනා කරලා ඔයාලට පුළුවන් නම් 512 එකක් වගේ දාගන්න වැඩේ කොට. ඉතින් boys ඔයාලට මේ cooler ඒ විදිහට මම use කරන්නේ මෙන්න මේ Loving Cool කියන brand එකේ. ඇත්තනකෝ මේ brand එක මම මේ හදමයි දැක්කේ. ඉතින් ඒ වුණාට මේක මේ budget එකත් එක්ක තියෙන නිසා මට හිතුණා මේක හොඳ ඇති කියලා. මගේ CPU cooler එක තියෙන්නේ Game Dias ලගේ තියෙනවා Elite කියලා CPU cooler series එකක්. ඉතින් කොල්ලනේ මම ඒකෙන් තමයි මගේ cooler එක ගත්තේ. ඉතින් ඒක වුණා 4500ක් හරි 5000ක් හරි යන්න ඔහම ගාණක් වුණේ. ඉතින් මේ budget range එකට තියෙන cooler ඇත්තටම කිව්වොත් මේ වගේ processor එකකට ගැලපෙනවා. හරිද? ඉතින් ඒ නිසා තමයි මම මේ cooler එක ඇඩ් කරේ. ඉතින් ඔයාලට තව බජට් එක තියෙනවා නම් ඊට වඩා තව හොඳ cooler එකක් ඇඩ් කරගන්න පුළුවන් නම් ඇත්තටම හොඳයි. ඉතින් ඊට පස්සේ අපි යමු casing එක පැත්තට. ඉතින් boys මේ මම build කරද්දි මේ casing එක ගැන ලොකුවටම බැලුවේ නැහැ. ඔය තියෙන casing එක තමයි ගත්තේ shop එකේ. හරිද? ඉතින් ඒ වුණාට මචං මේ casing එක අරගෙන ටිකක් කල් ගියාට පස්සේ තමයි තේරුනේ මට මේකේ overheat වෙනවා කියලා. හැබැයි මම පොඩි වැඩක් කරා තව. casing එකේ fan 3ක් ආවා මේ company එකෙන්. හරිද? මෙතනදී මේ fan 3 යාලා fit කරලා ඒවලා තියෙන්නේ ඔක්කොම exhaust විදියට. දැන් එළියෙන් ඉඳන් ඇතුළට එන්න බෑ මේ cool air එක. අන්න එහෙම එකක් නැහැ, ඔක්කොම exhaust. ඉතින් මම කරපු වැඩේ තමයි උඩ fan දෙක, top එකේ fan දෙක දැම්මා intake එකක් එන විදියට. මේ පිටිපස්සේ fan එක, back එකේ fan එක දැම්මා exhaust එකක් විදියට. ඉතින් කොල්ලනේ එතනදී තමයි මට පොඩ්ඩක් temp එක පොඩ්ඩක් balance කරගන්න පුළුවන් වුණේ. ඉතින් ඔයාලට පේනවා ඇති මෙතනදී මේ fan 4ක් එනවා, ARGB fan 4ක් එනවා මේ company එකෙන්ම. ඉතින් අත්තන කොහොම මේ casing එක සුපිරිම casing එකක්. මේ Antec ලගේ නම් budget සුපිරි casing එකක් තමයි මේ casing එක. හරි කොල්ලනේ. ඉතින් අපේ මේ වැඩේ දැන් අවසාන අදියරේ තියෙන්නේ. ඔයාලට පේනවා ඇති. දැන් අපි ඔක්කොම ටික මේකට add කරගෙන තියෙන්නේ අපේ කොටේෂන් එකට. ඉතින් boys මොකොත් මගහැරුන්නේ නැහැ කියලා මං හිතනවා. ඉතින් මම විස්තරාත්මකව ඔක්කොම ටික ඔයාලට කියලා දුන්නා. මේ Intel lovers ලට තමයි මම අද මේ වීඩියෝ එක අරගෙන ආවේ. ඉතින් ඔයාලට පේනවා 277ක් වගේ යනවා මේ build එකට. ඉතින් 280ක් කියමුකෝ. ඉතින් ඇත්තටම කිව්වොත් මේ වල price ගොඩක්ම වැඩි වෙලා තියෙන්නේ. ඉතින් කොල්ලනේ මම build කරද්දි මෙන්න මේ SSD එක මම අරන් තියෙන්නේ 9000ට. ඉතින් ඔයාලා හිතන්නේ මෙතනිනුත් price එක කොච්චර up වෙලාද කියලා. ඉතින් කොල්ලනේ build කරන එක දැම්ම තමයි දැම්ම කරගන්න එකක් කරගන්න හදාගන්න. ඉතින් තව ඉස්සරහට තව අවුරුදු දෙකක් තුනක්වත් ඇයි මේ price එක පොඩ්ඩක් අඩු වෙලා drop වෙන්න. ඉතින් මේ විදිහට තමයි boys අද වීඩියෝ එක මම අරගෙන ආවේ. ඉතින් ඔයාලට ඕනි තව සුපිරිම tech videos තියෙනවා නම් මට කියන්න, මම අනිවාර්යයෙන්ම අරගෙන එන්නම්. ඔයාලට මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම comment එකක් දාන්න. උපරිම research කරලා මම අරන් ඉන්නේ වීඩියෝ එකක් අරන් එද්දි. ඉතින් නිකන් ආවට ගියට අරගෙන ඉන්නේ නෑ. ඉතින් මෙතනදත් ඔයාලට පේනවා ඉතින් මම ඔයාලට හොඳටම explain කරලා දුන්නා මේ වැඩේ කොහොමද වෙන්නේ කියලා. ඉතින් මොන හරි doubt එකක් තිබ්බොත් අනිවාර්යයෙන්ම comment එකක් දාන්න. මම අනිවාර්යයෙන්ම ඔයාලට reply කරනවා. එහෙනම් කොල්ලනේ අදට මං ගිහිල්ලා නම් අපේ channel එක subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරලා set වෙන්න. ඉස්සරහට තව හොඳ වැඩ කරමු. ඉතින් කොල්ලනේ මට මේ කියන්න දෙයක් අමතකුණා. ඉතින් මම මේක වීඩියෝ එක මුලදීම කියන්න හිටියේ. ඉතින් sorry මේ මට කියන්න අමතකුණා. ඉතින් මම දැන් කියන්න. අපි මේ channel එක tech videos සහ ඔය එක tutorials videos විතරක් කරගෙන ඉමු. ඉතින් මේ channel එකට gaming උත් දාගත්තොත් ඒක ඇත්තටම කිව්වොත් අච්චාරුවක් වගේ වෙනවා. අපි gaming කරමු මචං අපේ Noob Plays channel එකේ. අපි gaming videos කරමු මචං. හැබැයි මේ channel එකේ නෙමෙයි, අපේ gaming වලට වෙනම channel එකක් අපි හදලා තියෙනවා Noob Plays කියලා. අන්න ඒ channel එකේ අපි gaming video කරමු. ඉතින් අපි මේ Ghost of Tsushima තමයි ගගහ හිටියේ. Tsushima නෙමෙයි Tsushima. ඉතින් මචං ඒක අපි අර channel එකේ අපි continue කරගෙන යමු. දැන් මම ඔයාලට game 3ක් කිව්වා. Hogwarts Legacy එකයි, Ghost of Tsushima එකයි, RDR 2 එකයි. ඉතින් අපි මේ game 3 සහ අපිට මේ ඒ gaming පැත්ත අපි cover කරමු අර channel එකෙන්. ඉතින් මේ channel එකේ අපි tech videos සහ tutorials videos විතරක් අපි මේ channel එකෙන් කරගෙන යමු.
ඉතින් කොල්ලනේ අදට මං ගිහිල්ලා එන්න. ඉතින් එච්චරයි මට අදට කියන්න තියෙන්නේ. ඉතින් මේ වීඩියෝ එකෙන් මොන හරි මේ දෙයක් ඉගෙන ගත්තා නම් අනිවාර්යෙන්ම කමෙන්ට් එකක් දාන්න යන්, වීඩියෝ එක ලයික් පාරක් දාගෙන යන්. ඉතින් ඔයාගේ නොදන්න යාළුවන්ට බලන්න ෂෙයා පාරකුත් දාන්න යන්. එහෙනම් කොල්ලනේ අදට මං ගිහිල්ලා එන්න. කට්ටියම පරිස්සමට ඉන්න. කට්ටියටම ජය වේවා.